මචන් මේ තියෙන්නේ හිරිකැටි බීච් එක ඇවිල්ලා තියෙනවා දන්නවා මෙතන කොච්චර ලස්සන තැනක්ද කියලා. අද කියන්නේ ලස්සන ගැන නම් නෙමෙයි බං. අහිංසක ජීවිත ගොඩක් නැති වෙනවා බං රටේ නොදන්න තැන්වල නාන්න ගිහින්. ඔබ මෙතනට පවුලයත් එක්ක හරි යාළුවෝ සෙට් එකත් එක්ක හරි නාන්න එන්න හිතන් ඉන්නවා නම් මේක ඉවරනකම් බලපන් මචන්. බීච් එකට ඇවිත් මුහුද පැත්ත බලන් හිටගත්තම ඔබගේ දකුණු අත පැත්තෙන් මේ වීඩියෝ එකේ පේනවා වගේ කන්දක් තියෙනවා. ඒ කන්ද පැත්තෙන් නම් කිසිම වෙලාවක වතුරට වහින්න එපා බං. මේ බීච් එක හැදිලා තියෙන්නේ කඳු දෙකක් මැද. මුහුදෙන් ගහන රළ පාරේ පීඩනය ආයෙත් මුහුද පැත්තට ඇදිලා යන්නේ. මම මේ රතු පාටින් හයිලයිට් කරලා පෙන්නලා තියෙන තැනින්. බැලූ බැල්මට වතුර හෙල්ලෙන්නේවත් නැතුව නාන්න හොඳ තැනක් වගේ පෙනුනට මෙතන ලොකු දියවැලක් තියෙන්නේ. මේ බීච් එකේ නාන්න ඕන නම් බීච් එකේ මැද හරියෙන් නාපම් මචං. නාන්න එන අයගේ ආරක්ෂාවට පොලිසිය ජීවිත ආරක්ෂක මහත්තුරු ඉන්නවා. ඒ වගේම තමයි මේ බීච් එකේ ඉන්න හිත හොඳ කොල්ලෝ ටිකක් ඕන වෙලාවක උදව්වට එනවා. කිසිම දෙයක් නොහිතා. මේ තමයි අපේ රටේ සබාදහම ආපු ලස්සන තැන් මචං. ජීවිතේ විඳපන්. බුවත් පරිස්සම් කරන ගමන්. වතුර ගිහින් ඉන්නවද ගන්නවද? ගාවට යන්න. අන්න අම්මට උඩු ගල් වලට එහෙම කැපිලා අම්මට සිදු වෙලා තියෙනවා. දෙන්න තුන් දෙනාම අහුවෙලා අර කෙල්ලෝ ටිකත් අහුවෙලා ඉන්නේ. Kamiya gaya basa gala.